මම අහන්න පටන් ගත්ත ඉන හැඩේ ඉතුරු ටිකත් බලමුද? මම පොරොන්දු වුණානේ අද ඉතුරු ටිකත් මම වීඩියෝ එකකින් අරන් එනවා කියලා. මේ තියෙන්නේ ගෝල්ඩ් අඟල් එකහමාරි රිබන් එක මම චූටියට රැලි කරගත්තා. මේ රැලි කරගත්ත පටිය. ඊට පස්සේ මම මේක එදා අපි බාගෙට මහලා නවත්තපු ඉන හැඩයට තියලා අල්ල ගන්නවා. ඔය තියෙන ඉන හැඩේ. මේකට මම දැන් ওই දෙපැත්තටම බෙල්ට් එක දෙපැත්තටම ඔය මේ රිබන් එකෙන් රැලි කරලා හදාගත්ත ප්ලීට්ස් තියෙන පටිය දෙපැත්තට මම අල්ල ගන්නවා. මේ තියෙන ළමයි ඒ ප්ලීට්ස් ටික අල්ලගත්තට පස්සේ ඒ රැලි පටිය අල්ලගත්තට පස්සේ ඉන හැඩේ තමයි මේ තියෙන්නේ. පේනවනේ. මේ තියෙන ළමයි ෆ්‍රිල් එක අර ගෝල්ඩ් පාටින් අපි ඇල්ලුවානේ. ඒකට යටින් අල්ලන කොටස තමයි මේ. මේක මම රිබන් අල්ලලා ලස්සන කරගෙන තියෙනවා. මේක ඔයාලට කැමති විදිහට රිබන් අල්ල ගන්න පුළුවන්. ඒ ෆ්‍රිල් එකටත් වඩා ටිකක් දිගට ගත්ත ෆ්‍රිල් එක තමයි මේ තියෙන්නේ. මේක අඟල් 12ක් උස ගත්තා. අනිත් එක මම කොට එක අඟල් 7ක් උස තමයි ගත්තේ. එතකොට මේක තට්ටු දෙකක් වගේ පේන්න තමයි මම අරන් තියෙන්නේ. ඊට පස්සේ මේ කොටස් එකකට එක පැත්තකට ඉනේ එක සයිඩ් එකකට මේ වගේ කොටස් දෙකයි අනිත් පැත්තට මේ වගේ කොටස් දෙකයි අපිට ඕනි වෙනවා. ඊට පස්සේ මේක අපි අයන් කරගන්න ඕනි පොඩියට ප්ලීට්ස් වල තියලා අයන් කරගන්න ඕනි. ඔය අයන් කරගත්ත එක තමයි මම ඔයාලට පෙන්නුවේ. මේ තියෙන දිග ෆ්‍රිල් එක අයන් කරගත්තට පස්සේ අපි දැන් මේ ගෝල්ඩ් ෆ්‍රිල් එක අල්ලලානේ තියෙන්නේ. ඒකට යටින් අපි කොට ෆ්‍රිල් එක අල්ල ගන්නවා. ඊට පස්සේ දිග ෆ්‍රිල් එක එකට අල්ල ගන්න ඕනේ. ඔය තියෙන අපි ගෝල්ඩ් එක අල්ලලා ඉවර කරගත්ත ඉන හැඩේ කොටස අපි දැන් මේකට පිළිවෙලට අර මේ කොට ෆ්‍රිල් එකයි දිග ෆ්‍රිල් එකයි අල්ල ගන්න ඕනේ. තව පුංචි දෙයක් තියෙනවා ළමයි. මේ ෆ්‍රිල් මේ අපි මේ රැලි ටික අයන් කරනකොට මූණට මූණ එන්න අයන් කරන්න ඕනේ. කියන්නේ මේ ඔයාලට මේක බලුවම තේරෙනවා. ඉතින් නැම්ම එක පැත්තකට ගත්තොත් අනිත් පැත්තේ නැම්ම මූණට මූණ හම්බෙන විදිහට එන්න ඕනේ රැලි ටික. ඔය මම ඒ විදිහට තමයි ඔය ඔයාලට දැන් මේක බලුවම තේරෙනවා. ඉතින් මම මේ කියන්නේ මොකද්ද කියලා. ඔන්න ඔය වගේ එන්න තමයි අයන් කරගන්න ඕනේ. මේ ළමයි මම කරන විදිහ මේක එක් එක්කෙනාට කැමති විදිහට කරන්න පුළුවන්. මම කරන විදිහ තමයි මම මේ ඔයාලට කියන්නේ. ඇත්තටම මම මහා ලොකු දෙයක් දන්න කෙනෙක් නෙමෙයි. මම හිතනවා මේක මේ වැඩේ පටන් ගන්න කෙනෙකුට වැදගත් වෙයි කියලා. ඒකයි මම මෙහෙම වීඩියෝ එකක් ඔයාලට කරලා දාන්න හිතුවේ. මමත් ඩාන්සින් කස්ටියුම් අහන්න පටන් ගන්නකොට ඇත්තටම කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. මගේ හස්බන්ඩ් ඩාන්සින් කරන්නේ. ඉතින් මම එයාගේ ඩාන්සින් කස්ටියුම් එහෙම ලෙහලා බලලා තමයි මහන්න පුරුදු වුණේ. ඒකයි මම මේ වගේ වීඩියෝ එකක් දාන්න හිතුවේ. ඔය දැන් මම මේ අයන කරගත්ත කොටස් ටික ඉන හැඩයට අල්ලන ගමන් තමයි ඔය තියෙන්නේ. මේ කොටස් ටික ඔක්කොම අල්ලලා ඉවර වුණාට පස්සේ ළමයි මෙන්න මම මේ පෙන්නන්නේ රිබන් එකක්. මම හිතුවා මේක බෙල්ට් එකට ගහන්න හොඳයි කියලා. ඉතින් මම මේ රේන්දේ ඉන හැඩේ බෙල්ට් එකට තියලා මහන්න තමයි හදන්නේ. දැන් ඔය එක තියලා මහන ගමන් ඇත්තටම ඩාන්සින් කස්ටියුම් එකක් දැක්කාම හිතෙනවා ඇති මේක හරි ලේසි කියලා මේ මහන්න. නමුත් ඒක වැඩේ කරන්න ගියාම තමයි ඒකේ අපහසුව තේරෙන්නේ. ඇත්තටම අපි එක කස්ටියුම් එකකට ගොඩාක් මහන්සි වෙනවා ඉවර කරගන්න. ඉතින් මේක මහලේ වුණාම අපි වර්ක් කරගන්නත් ඕනේ.
ඔන්න ළමයි දැන් මං මේ ඉන හැඩේ ගොඩාක් දුරට මහන්න කරන්න තියෙන ටික කරගෙන ඉවරයි. මං ආයෙ ඔයාලට මේ ඉන හැඩේ පෙන්නන්නේ සම්පූර්ණ වැඩ ටික ඉවර කරලා තමයි. තාම වැඩ ඉවර නෑ. ඔය දැනට ඉවර වෙලා තියෙන ටික. ඉතින් මේක සම්පූර්ණ වර්ක් කරලා ඉවරුනාම තව වීඩියෝ එකක් අරගෙන එන්නම්.